ශ්‍රී ලංකාවේ සාමය සහ සංවර්ධනය ඇති කිරීමට සෑම අයුරකින්ම සහාය ලබා දීමට සූදානම් බව ජපාන් අග්‍රාමාත්‍ය යසුවෝ ෆුඩුකා මහතා පවසයි. නුදුරු අනාගතයේම ශ්‍රී ලංකාවට සාමය උදාවනු දැකීම රජයේ අපේක්ෂාව බවද ඒ මහතා කියා සිටියි. ජපානයේ නිල සංචාරයේ නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී ෆුකුඩා මහතා මේ බව ප්‍රකාශ කළේය. ජපාන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වින. ඔහු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූහ. ශ්‍රී ලංකාවට මේ වන විට සාමයේ අරුණළු වැටමින් පැවතීම සතුටට කරුණක් බව මෙහිදී ජපාන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඒ සඳහා ශක්තිමත් නායකත්වයක් සහ විශ්වාසවන්ත දූරදර්ශී වැඩපිළිවෙලක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය දීමට ජපානය යොහුසුලුව ක්‍රියා කරන බවද ජපාන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ සාම ක්‍රියාවලියේදී සහ සංවර්ධන ක්‍රියාදාමයේදී ජපානය ලබා දෙන සහයෝගයට තමා ස්තුතිය පළ කරන බවයි. ශ්‍රී ලංකාව යුද්ධය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතරම සාමකාමී විසඳුමක් වෙනුවෙන් නිරන්තරව කැපවන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ජපාන් විශේෂ නියෝජිත යශස්වි ආකාශි සහ විදේශ අමාත්‍ය රෝහිත බෝගුල්ලාගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජපානයේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ද හමු විය. ටෝකියෝ ඉම්පීරියල් හෝටලයේදී මෙම හමුව පැවැත්වින. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම හමුව සංවිධානය කර තිබින. මෙහිදී ආයෝජකයන් ජනාධිපතිතුමාට කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව ආයෝජන සහ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට තමන් සූදානම් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සහ පාකිස්තානය සමග ඇති කරගෙන ඇති ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්ත පවත්වාගෙන යමින් වැඩි නිපැයුම් ප්‍රමාණයක් සඳහා පුළුල් වෙළඳපළක් හිමිවන බවද ඔහු අවධාරණය කළහ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන අයුරු වීඩියෝ දර්ශන සහිතව පැහැදිලි කළ ජපාන් ආයෝජකයන් වඩාත් ඵලදායී හා ගුණාත්මක නිපැයුම් වලට වෙළඳපළ දිනා ගැනීමට හැකියාව ඇතැයිද පැවසූහ. ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාවේ පවතී. එමෙන්ම ඉහළ ශ්‍රම වෙළඳපළක් පැවතීමද ශ්‍රී ලංකාවට පැමිණීමට හේතු වූ බව මෙහිදී ජපාන් ආයෝජකයෝ පෙන්වා දුන්හ. එමෙන්ම නැගෙනහිර පළාත සංවර්ධනයට රජයේ වැඩි අවධානයක් යොමු කර තිබේ. සෙසු ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා සඳහා වඩාත් හිතකර තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආයෝජකයෝ පෙන්වා දුන්හ. ජපානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළේ ව්‍යාපාරික සහ ආයෝජන සමාගම් 300ක නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. ජපානයේ 3 දින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපතිතුමා අද පෙරවරුවේ ජපානයේ NHK රූපවාහිනී නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. අනතුරුව ජපානයේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන යොමියුරු ශින්බුන් පුවත්පත් සමගද සම්මුඛ සාකච්ඡාවකට ජනාධිපතිතුමා සහභාගී විය.